අපි අද පොඩි ට්‍රැවල් එකක් ඇවිල්ලා ඉන්නේ. අපි කිව්වට මම විතරයි දැන් ඉන්නේ. තව 3 දෙනෙක් ඉස්සරහදී සෙට් වෙන්න නියමිතයි. අපි බලමු යාළුවා සෙට් වෙනවද කියලා. මම දැන් ඉන්නේ ගම්පහ ටවුන් එකට ඇවිල්ලා. එතන බස් එකක නැගලා ආවා මාලිගාත යන හන්දියට. මාලිගාත යන හන්දියෙන් බැලලා එතන තියෙන පාරෙන් තමයි මේ දැන් යන්නේ. ඉතිහාසයත් ස්වභාව සෞන්දර්යයත් එකට මුසු වුණු පූජනීය ස්ථානයක් ලෙස මාලිගාත යන රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. ඉතිහාසයේදී දෙවරක් ධාතු තැන්පත් කර තිබූ මෙම විහාරය වලගම්බා රජුට සහ මුගලන් රජුට ආරක්ෂාව සැපයූ ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලනවා. මං ගිය පුන්ට ඉස්සරහ ඉන්නවා. ගිහලා කතා කරමු. මාව දාලා යනවද? එන්න මේ ගෝතයෝ ටිකත් එක්ක තමයි යන්නේ. ඕකේ. සීයේ ජරාවක් තියෙනවා දෙන්න එපා. මේ වීඩියෝ කරේ මම ඔයාලට තෑගි ගෙනාවා මේ. කොහොමද තෑගි ටික? ඔයාලට චොක්ලට් මගේ උපන්දිනේ අද. Happy birthday. ගමන් මාර්ගය ගැන කිව්වොත් ගම්පහ නගරයට ඇවිල්ලා 205 බස් රථයෙන් මාලිගාත යන හන්දිය දක්වා ඔයාලට ගමන් කරන්න පුළුවන්. එතනින් බැලලා මාලිගාත යන බෝඩ් එක අසලින් තියෙන අතුරු පාරෙන් ටික දුරක් පයින් යන්න ඕන. ඒ වගේම ඔයාගේම වාහනයක එනවා නම් ඔයාට මේ පාරේ පන්සලට යන මාර්ගයේ 15 වාහන නවත්තලා ඉදිරියට ගමන් කරන්න පුළුවන්. අපි දැන් අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. අපිට තව උඩට යන්න තියෙනවා. කෝ කට්ටිය? මෙතන බෝඩ් එකක් තියෙනවා. වල පේනවා ඇති. නමත් ඕන නම් පෙන්නන්නම්. පෙනේද දන්නේ නැහැ. ගානට බලා ගන්න ඔයාලා. අපිත් එක්ක මුට මහන්සි මුට හති. දැන් මේ හුස්ම ගන්නත් තමයි මුට වතුර බෝතල් දෙකක් දැනට බීලා ඉන්නේ. මුට ඒ තරම් හති. මං කෙලි. මං කෙලි කොල්ලෙක් ඉන්නව කැමරාවට එන්න කැමති නැහැ. හැංගිලා ඉන්නේ. එහෙම එයාගේ ලැජ්ජා කොල්ලට. කට්ටිය වතුර පුරව ගන්න ඒගොල්ලන්ට 30 වැඩි වෙලා තියෙන්නේ දැන්. කට්ටිය මේ එක මල්ලි කෙනෙක් හොඬ වලකින් වතුර බොනවා. අනිත් එක්කන අර ටැප් එකෙන් වතුර පුරව ගන්නවා. අනිත් එකා මෙතන මේ මාර්ගය අවහිර කරන වීඩියෝ එකක් කරගන්න නේ. සංදීප පයන්නේ හද. බොන ගමන් මේ පුරව ගන්නවා. පුරන ගමන් බොනවා. බොරගෙන අනිත් එක ආයෙත් හොඬ වලින් වතුර බොනවා කියලා. අපි දැන් යන්නේ ගවේෂණාත්මක චාරිකාවක් ගල් ගුහාවක් ඇතුළට. පොඩි දෙයක් කියන්න ඕනේ මේ වගේ සක්විලි වැඩ කරන්න එපා.
ඒක දාපකාට අනේ වන්ද කුණුය ඒ කුණුව ය ඇත්තක් මුන්ට කදුනය ගන්න බැරුවේ හතරින් මෙනවා හති වැඩියලා කොහෙවත් නෑ උරිලව් වගේ කෑ ගහනවා පන්සලකට ඇවිල්ලා කෑ ගහන්න නැතුව ඉන්න බෑ මුන්ට ඕඩයක් සුන්දර කුඩා වනාන්තරයක් මෙද යාමට ඇති උස් ගල් තලාවක් මත පිහිටා තිබෙන මෙම පුද බිම තුළ ගල්ලෙන් සමූහයක් දැකගන්න පුළුවන්. මීට 100කට ආසන්න දිගකින් යුත් ආසියාවේ දිගම දෙගල් දොරටුවද මෙහි ඇති විශේෂත්වයක්. ඉහළ මළුවට මුළු ගම්පහ දිස්ත්‍රික්කයම සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි වගේම තවත් කඳු විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්. අපි දැන් අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ මේ පැත්තෙන් බලන්න පුළුවන් මේ පැත්තෙන් චෛත්‍යය තියෙනවා ඊට පස්සේ මේ පැත්තෙන් බෝධිය තියෙනවා රජතගහට එන්න බුද්ධිය වගේ පොඩිට හදලා තියෙනවා ලොකුවට නෑ මේ තියෙන පන්සලේ උඩ ගල උඩ තියෙන ලොකේෂන් එක බලන්නේ වටපිටාවේ තියෙන ලස්සන මේ මොකෙද්ද රීලා පොත එක පළවෙනි පැත්තකට guys අපේ ගමන ඉවරයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු bye 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 bye